අද මීදුම පිරුණු ලස්සන දවසක්. 2025 අවුරුද්ද ඉවර වෙන දෙසැම්බර් මාසේ 31 තමයි අද. අපේ පුතා ආසාවෙන් බලන් ඉඳපු එයාගේ 3 වෙනි උපන්දිනේ දවස තමයි මේ උදා වුනේ. ඉතින් මේ තියෙන්නේ මම එයාට දෙන්න ගෙනාපු තෑගි. දැන් තමයි පුතා අවදි වුනේ. බලන්න මොනවද කියලා. මොනවද? Wow. බිත්ති බලන්න. මේ බෝඩ් එක ගෙනාවෙත් පුතාගේ උපන්දිනේටම තමයි. එයා දැන් බිත්ති වල චිත්‍ර අඳිනවනේ. හොඳයිද? කලින් දවසේ රෑම මං එයාට කේක් එකකුත් හදලා තියුවා. බලන්නකෝ එයාගේ සතුට. ලස්සනයිද? ලස්සනයිද? පුතා කැමතිද? කේක් කපනකොට අඳින්න ඇඳුම් තෝරන්නයි හදන්නේ මේ. කියන්න ඉක්මනට. පුතාගේ උපන්දිනය වෙනුවෙන් මගේ අතිනුත් ෂර්ට් එකක් මහලා දෙන්නයි මට ආසෙ හිතුනේ. ඒ නිසා කලින්ම රෙදි කෙනල්ල මම ෂර්ට් එකක්ම මෙහුවා. කවදාවත් ඇඳුම් මහලා නැති මම පුතා නිසා දැන් පොඩි ෂර්ට් මහන්නත් පුළුවනි. ඉතින් පොඩි බබාලින්න හැමෝම උත්සාහ කරනවා නම් තමන්ගේ බබා වෙනුවෙන් ඇඳුමක් මහන එක ගොඩක් සතුටු හිතෙන වගේම ආසෙ හිතෙන දෙයක්. පැණි රස දේවල් ගොඩක් නිසා මම තේ මේසෙට රෝස් ටිකකුත් හදාගත්තා. මේ කේක් එක ඇද වෙලා වගේ පේන්නේ. අපේ පුතාට නිතරම කේක් එක බලන්න ඕන උනානේ. ඉතින් කේක් එක වහලා තිබුණ රයිස් කුකර් හට්ටිය කේක් එක උඩටම වැටුණා. පුතා ආස කරන අය එක්ක ගත වුණ සතුටුම මොහොතක් තමයි මේක එයාට.
ඉතින් අලුත් සමාජිකයෙක් විදියට අපේ පවුලට එකතු වෙලා අපේ ජීවිතත් සතුටෙන් පුරවන ගමන්ම එයාගේ ජීවිතේට හැම අලුත් අත්දැකීමක්ම එකතු කරගනිමින් අඩියෙන් අඩිය ඉස්සරහට යන පුතේ ඔයාට සුබම සුබ උපන්දිනයක්. අද දවසේ අපිත් එක්ක ඒ සතුට බෙදාගන්න එකතු වුණ ඔයාලටත් ගොඩක් ස්තුතියි.